අපි ඒ ධර්මසේන ත්‍රිශිෂ්ටාංග 39 18 දැන්ට අවුරුදු එකහමාරක් විතර වගේ තිස්සේ තමා මේ මල්ලිලට එක සම්බන්ධ වුණේ අපි. සයිට් එකේ විදිහටම යන්න පුළුවන් නියමම ඇප් එකක් කියලා තමයි කියන්න තියෙන්නේ. ගොඩක් පහසුයි ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ලොකුවට ටෙක්නොලොජි එකක් නැති කෙනෙකුට උනත් ඒක කරගෙන යන්න පුළුවන්. දැන් අපි යූස් කරන දැන් ෆෝන් එකද ලැප් එකද ඒක බලපාන්නේ නැහනේ. නැත්තම් ඒ වෙනුවම ඩිවයිස් එකක් පාවිච්චි කරන්න එපේ. අපි දෙන්න ගන්නේ දත්ත කිසිම හානියක් නොවි ඒ ආකාරයටම අවුරුදු ගාණක් වුණත් අපිට ගන්න පුළුවන්. ඒක මම්ම අරගෙන තියෙනවා මේ දැන් මේ අවුරුද්දේ නෙවෙයි දැන් ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ වුණත් අපි ටක් ගාලා මේ දිනේ ගහපුවාම ඒක බලා ගන්න පුළුවන්. ඒ හින්දා ඇත්තටම කිසිම ගැටලුවක් නැහැ. වචන වලින් කියන්න බෑ ඒ තරම් පහසුවක් තියෙනවා. මේ ගොඩාක් දුරට අපිට කාලේ තමා. කියන්නේ මේ කාලය කියන්නේ ගොඩාක් වැදගත්. අනිත් එක කොස්ට් එක. දරන්න තියෙන වියදම ඇප් එකට දරන්න තියෙන වියදම ගොඩක් අඩුයි. මේ අපි එදාට දත්ත ටික එන්ටර් කරාම අනිත් වෙලාවක අපි රේට් එක දුන්නාට පස්සේ විනාඩි 5ක් 10ක් ඇතුළත පේ ෂීට් එක හැදෙනවනේ. එන්නේ කාලේ ගොඩාක් වැදගත්. අතරට ගියාම දැන් සාමාන්‍යයෙන් අපි ඩීලර්ස්ලා විදියටයි ෆැක්ටරි වල විදියටයි යනකොට දැන් අපි එතකොට දැන් සම්පූර්ණයෙන්ම මේ ෆැක්ටරියක් විදියට වගේ තමයි යන්නේ අපේ හිල් එක. මෙහෙම එකක් තියෙනවා. ඒක මිනිස්සුන්ට ගොඩක් ඒක නිකන් දැනෙනවා. ඒ කියන්නේ හෑන්ඩ් බිලක් දෙනවා වගේ නෙවෙයිනේ. ඒ කියන්නේ අර කියන වගේ ඩීලර්ස්යි ෆැක්ටරි කියන්නේ මිනිස්සුන්ගේ හිතේ අර දෙකක් වැඩ කරනවනේ. මේක නම් දැන් නැහැ. ගොඩාක් දුරට ඒක නැහැ. ඇත්තටම අපිට මේ ගොඩක් හොඳ මේකක් වුණා මේ මල්ලිලාකට ජොයින් වුණාට පස්සේ මිනිස්සුගේ තියෙන විශ්වාසනාවය ගොඩාක් වැඩි වෙලා තියෙනවා දැන්. ඇත්තට විශ්වාසනීයයි. උදේද දවල්ද රෑ කියන ප්‍රශ්නයක් නේ ඕනේ වෙලාවක ෆෝන් එක ආන්සර් කරලා උත්තරීම. ඒ කියන්නේ මේක කරගෙන යන්න අනේ මන්ද ඒ කියන්නේ අර දකුණු අත වගේ තමයි. මම කියන්නේ ඩීලර්ස්ලාට පාවිච්චි කරන්න. පාවිච්චි කරලා බලන්න. ඒ ඇක්ටිව් ක්ලේස් ඒ කියන්නේ ඒකේ ගුණාත්මක භාවය ඒ කියන්නේ ඔයගොල්ලෝගෙන් වෙනමෝලි සියලු දේ සිද්ධ වෙයි. මේක මානව හිතවත්කමක් තියෙන මේ ජෙනුයින් මේ ඒක ආයි ඉඳලා වැඩක්.